බැට්මෑන් සහ ජෝකර් දෙන්නම එක්කෙනෙක් වුණොත් මොනවා වෙයිද? බැට්මෑන්ගේ ටැලන්ට් එකයි බුද්ධියයි එක්ක ජෝකර්ගේ තියෙන පිස්සුව එකට එකතු වුණොත් එතනින් එන අවුට්කම් එක කොයිතරම් භයානකද කියලා ඔයාලට හිතා ගන්න පුළුවන්ද? අපි අද කතා කරන්න යන්නේ DC මල්ටිවර්ස් එකේ ඉන්න තවත් එක භයානක කැරක්ටර් එකක් ගැන. ඒ තමයි The Batman Who Laughs. මේ බැට්මෑන් හූ ලාෆ් කියන්නේ DC කොමික් වල අපිට හම්බෙන තවත් එක සාමාන්‍ය බැට්මෑන් ඉම්පොස්ටර් කෙනෙක් නෙවෙයි. මෙයා DC මල්ටිවර්ස් එකේ තියෙන නරකම තීරණ සහ භයානකම සිදුවීම් ඇත්ත වෙන ඩාර්ක් යුනිවර්ස් එකේ Earth 22 වල බෲස් වෙන්. ඒ කියන්නේ ඔරිජිනල් බැට්මෑන්. මේ කතාව පටන් ගන්නෙ Earth 22 වල ඉන්න ජෝකර් එයාගේ පිස්සු අපරාධ සීමාව ඉක්මවා කරන්න පටන් ගන්නවත් එක්ක. මෙතනදි ජෝකර් කමිෂනර් ගෝඩන් වගේ බැට්මෑන්ගේ ඇලයිස්ලව අල්ලලා මරන්න පටන් ගන්නවා. ඒ විතරක් නෙවෙයි. මෙයා ගෝතම් නගරය සම්පූර්ණයෙන්ම විනාශ කරනවා. එතනින් නවතින නැති ජෝකර් කොහොම හරි බැට්මෑන්ව අල්ලගෙන බැට්මෑන්ට පේන්නම පොඩි ළමයින්ගේ ඇස් ඉස්සරහ අපිට එයාලගේ දෙමව්පියන්ව ඝාතනය කරනවා. මේ භයානක අපරාධ දකින බැට්මෑන් එයා කවදාකවත් කඩන්නේ නැහැ කියලා Tamanටම පොරොන්දු වුණු එයාගේ no kill code එක කඩනවා. Tamanගේ line එක cross කරන බැට්මෑන් මෙතනදී ජෝකර්ගේ බෙල්ල කඩලා ජෝකර්ව මරනවා. හැබැයි යාළුවනේ මේ ජෝකර් ප්ලෑන් කරපු අල්ටිමේට් ට්‍රැප් එක තමයි මේක. ජෝකර් මැරෙනකොට එයාගේ අවසන් හුස්මත් එක්ක මේ ජෝකර්ගේ හાર્ට් එකේ ඩීප් එකේ තැම්පත් වෙලා තිබ්බ පියුරිෆයිඩ් ජෝකර් වෙනම් එක ගෑස් එකක් විදිහට බැට්මෑන්ගේ මූණට වදිනවා. වැඩි කාලයක් යන්න කලින් මේ ජෝකර් වෙනම් එක බැට්මෑන්ගේ බ්‍රේන් එකට බලපානවා. හැබැයි මෙතනදී අනිත් අයට වගේ බැට්මෑන්ට පිස්සු හැදෙන්නේ නැහැ. ඒ වෙනුවට බැට්මෑන්ගේ මොරැලිටි එක සම්පූර්ණයෙන්ම අනිත් පැත්ත හැරෙනවා. මේකෙන් එන අවුට්කම් එක තමයි බැට්මෑන්ගේ තියෙන අතිදක්ෂ ටැක්ටිකල් හැකියාවයි ෆිසිකල් ට්‍රේනින් එකයි ඒ වගේම අන්ලිමිටඩ් රිසෝසස් එක්ක ජෝකර්ගේ තියෙන පිස්සුවයි අනුකම්පා විරහිත බව එක්කහුණු භයානක මොන්ස්ටර් කෙනෙක්. මේ බැට්මෑන් හූ ලාෆ් මුලින්ම කරන්නේ නයිට්විං, බැට්ගර්ල්, රෙඩ් හුඩ් ඇතුළු එයාගේ බැට් ෆැමිලි එකයි ජස්ටිස් ලීග් එකයි එයාලගේ දුර්වලකම් භාවිතා කරලා දරුණු විදිහට මරලා දානවා. මේකෙන් අපිට තේරුම් ගන්න පුළුවන් මෝරල් කෝඩ් එකක් නැති බැට්මෑන් කියන්නේ මුළු ලෝකෙම වුණත් පහසුවෙන් විනාශ කරන්න පුළුවන් අති භයානක කැරක්ටර් එකක් කියලා. මේ බැට්මෑන් හූ ලාෆ් දාගෙන ඉන්න උල් කටු තියෙන වයිසර් එක දැක්කාම ඔයාලටත් හිතෙනව නේද මේක හරහා මෙයාට කොහොමද පේන්නේ කියලා. හැබැයි ඇත්තටම මේ වයිසර් එක නිර්මාණය කරලා තියෙන්නේ ඩාර්ක් මෙටල් කියන ලෝහ වර්ගයේ. මේක මගින් හරියට ෆිල්ටර් එකකින් වගේ ඩාර්ක් මල්ටිවර්ස් එක හරහා මෙයාට බලා ගන්න පුළුවන් වෙනවා. ඒ විතරක් නෙමෙයි. මෙයා ඉස්සරහින් එනමීස්ලගේ බය, භයානක ආශාවන්, දුර්වලකම් වගේම ඕනම දෙයක වෙන්න පුළුවන් භයානකම පොසිබිලිටි එක වගේ දේවල් බලා ගන්න පුළුවන් පවර් එකක් මේ වයිසර් එකෙන් බැට්මෑන්ට ලැබෙනවා. මේ බැට්මෑන් හූ ලාෆ්ට තියෙන තවත් එක ඩිස්ටර්බින්ග්ම දෙයක් තමයි මෙයා ගමන් කරන්නේ තනියම නෙවෙයි. අපි දන්න බැට්මෑන්ට ඉන්න ලෝයල් සයිඩ් කික්ලා වෙනුවට මෙයාට ඉන්නේ ජෝකර් වෙනම් එකේ මියුටේට් කරපු ක්ලාසික් රොබින් කොස්ටියුම් එක අඳපු ළමයි පිරිස. තමන්ගේ සතුරන්ව කෑලි කරලා විනාශ කරන්න පුරුදු කරපු මේ මිනිමස් කන රොබින් ලව දම්වැල් වලින් ගැට ගහගෙන ඉන්න බැට්මෑන් හූ ලාෆ් කියන්නේ මොන වගේ භයානක කෙනෙක්ද කියලා ඔයාලට හිතා ගන්න පුළුවන් නේද? බැට්මෑන් හූ ලාෆ් එක්ක අපේ ඔරිජිනල් බැට්මෑන්ගේ ෆයිට් එකක් තිබ්බොත් එතනින් කවුරු දිනයිද? ඔයාගේ අදහස පහලින් කමෙන්ට් එකක් දාන්න. මේ වගේ තවත් මිස්ටීරියස් ටොපික් ගැන දැනගන්න අපේ The Vault LK එක join වෙන්න. If you love uncovering universal mysteries, stay tuned with The Vault LK. There are many more files yet to be opened. See you soon, guys.